ඉතින් මම අද ආවේ ගෙදර ඉතුරු වුණු බත් වලින් රස අතුරුපසක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපිට මේක ප්‍රධාන වශයෙන්ම ඕන වෙනවා බත් කෝප්ප දෙකක්. ඔයාලට මේක කැමති වර්ගයේ හාල් ගන්න පුළුවන්. බත් කෝප්ප දෙකක් කියන්නේ ඔයාලා ගෙදර අඬ කෝප්පෙන් දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් 400ක් විතර. ඒ වගේම සීනි ග්‍රෑම් 200කුයි කොකෝවා පවුඩර් මේස හැඳි දෙකකුයි. හරි, ඊට පස්සේ මම මුලින්ම කරන්නේ අපි ගන්න ට්‍රේ එකේ මේ වගේ මම මුලින්ම තෙල් ගා ගන්නවා හොඳට. ඒක ඊට පස්සේ මම පැත්තකින් අරන් තියා ගන්නවා. හරි, මම දැන් බෙන්ඩ ජායක අරගෙන ඒකට අර බත් කෝප්ප දෙක දා ගන්නවා. ඒ වගේම සීනි ග්‍රෑම් 200යි කොකෝවා පවුඩර් මේස හැඳි දෙකයි ලුණු තේ හැඳි භාගයයි දාගන්නවා. ඒකට මම වතුර මිලිලීටර් 200ක් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන බ්ලෙන්ඩ් වුණාට පස්සේ මේ වගේ පදමට තියෙන්න ඕනේ. මම දැන් කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට මේ ටික දාගන්නවා. මම දැන් දාගෙන තියෙන්නේ ඒක මම මේ වගේ කවලම් කරගන්නවා හොඳට. ඔයාලා මේක කවලම් කරගන්න ඕනේ මේක එක ගුලියකට එනකන්. ඒක තමයි හරි පදම. ඒ වෙනකන් ඔයාලා මේක කවලම් කරන්න ඕනේ. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. අඩි අල්ලන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ මේක දැන් ටිකක් එක ගොලියකට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේකට තෙල් මේස හැඳි දෙකක් එකතු කරගත්තා. ඒ ටිකක් දාලා තවත් මම විනාඩි 10ක් විතර කවලම් කරගන්නවා. හරි, මම දැන් මේකට තල එකතු කරගන්නවා. ඔයාලටත් කැමති නම් මේකට එකතු කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලට වියලි මිදි කජු වගේ දේවල් තියෙනවා නම් ඒවත් මේකට එකතු කරගන්න පුළුවන්. මම දැන් ඒ ටිකක් දාලා හොඳට මේක තවත් මික්ස් කරගන්නවා. හරි, මම දැන් මේ ටික ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ මම ගත්ත අර ට්‍රේ එකට මේ ටික දාගන්නවා. ඊට පස්සේ ඒ ටික මම මේක වටේම හොඳට තුනී කරගන්නවා. හරි, මම දැන් මේක උඩින් තල ඇට ටිකකුයි කජු ටිකකුයි මේ වගේ එකතු කරගන්නවා. ඔයාලටත් කැමති නම් එකතු කරගන්න පුළුවන්. මම මේක දැන් මේ විනාඩි 10ක් විතර නිවෙන්න තිබ්බා. ඊට පස්සේ මම දැන් මේක ප්ලේට් එකකට දාගන්න යන්නේ. අපි දැන් කපලා බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලත් ගෙදරින්ම මේක try කරලා බලන්න. හරිම ලේසි. ඔයාලට මේකට ඕනි වෙන්නේ අපි උයලා අයින් කරපු බත් කෝප්ප දෙකක් විතරයි. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.